එක් අයෙකු කේන්ද්‍ර කරගෙන බොහෝ දෙනෙකුට සංදේශ පැතිරෙයයි. මෙහි ඇත්තේ රෝධ ස්වරූපයකිනි. ඔන්න ඔය විදිහට පුතේ එතකොට මෙයා තමයි ප්‍රධානත්වයේ ගන්න. ඊට පස්සේ ඔන්න මෙයාට ඕන උපදෙස් ටික දෙනවා නියෝජ්‍ය විදුහල්පතිට පන්ති භාර විභාග අංශ ප්‍රදානී. දැන් අර ප්‍රධානෝත්සවයේදීත් ඔන්න ප්‍රධානෝත්සවයේදීත් අංශ ප්‍රදානීන්ට එතන පුතේ 4කට වැඩි ඕන ගන්න පුළුවන්. ඕන ඒ කියන්නේ තමන් මේ පාලනට අවශ්‍ය පිරිසට උපදෙස් ලබා දෙන්න ඕනි පිරිසට ඕනම කෙනෙක් ඔන්න සංනිවේදකයා මෙතන ඉන්නවා. ඊට පස්සේ මේ සංනිවේදකයා විදුහල්පති ඒ කාර්ය ටික බෙදලා ඉවරලා ඔන්න ඒ ටිකට අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්න පුළුවන්. ඒක ලිඛිතව ලබා දෙන්නත් පුළුවන්. ලේඛනයක් ස්වරූපයෙන්. විධිමත්ව ඒ සංදේශය ලබා දෙන්න පුළුවන්. මේ අවශ්‍ය වැඩපිළිවෙල නියෝජ්‍ය විදුහල්පතිට ඔන්න ලිඛිතව එයාගේ වැඩ ටික ලබා දෙන්න පුළුවන්. විභාගයේ පවත්වන්න. ඊට පස්සේ පන්ති භාර ගුරුවරුන්ට එයාලගේ වැඩ ටික ඔන්න විදුහල්පතිතුමාට ලිඛිතව ලබා දෙන්න පුළුවන් විභාගයේ පවත්වන කාල සීමාවට. ඊට පස්සේ විභාග භාර ගුරුවරුන්ට එයාලගේ වැඩ කටයුතු ටික ඔන්න ලිඛිතව විධිමත්වනේ. මේ ටික පුතේ විධිමත්වනේ මේ සංවේදනය වෙන්නේ. ඔන්න ඒ ටික ලිඛිතව ලබා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන අංශ ප්‍රදානීන්ට ඒ කාල තුලදී කරන්න ඕන දේවල් ඒ ටික ලිඛිතව ලබා දෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ එතකොට මේකෙදි ප්‍රධානියා මෙයා වටේ ඉන්න කට්ටියට ඔන්න ඔය විදිහට සංනිවේදනය සිද්ධ කරනවා. ඔන්න ඒ නිසා කියනවා එක් අයෙකු කේන්ද්‍ර කරගෙන බොහෝ දෙනාට සංදේශය පැතිරෙයයි. මෙහි ඇත්තේ රෝධයක ස්වරූපයකිනි. එබැවින් මෙය රෝධ ආකෘතියක් ලෙස හැඳින්වේ. ඔන්න එතකොට ප්‍රධානියා මෙතනදී විදුහල්පතිතුමා ඔහු යටතේ තමයි මේ විධිමත් සංනිවේදනය සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිද පුතේ? ඔව් සර්. හරි. විධිමත් සංනිවේදනයේ මේ ආකෘති දැන ගැනීම ප්‍රයෝජනවත් වන්නේ යම් සංදේශයක් ග්‍රාහකයා වෙත ළඟා විය යුතු ආකාරය සැලසුම් කිරීමේදීය. එතකොට පුතේ මේ විදිහට ඇයි විධිමත් සංනිවේදනයක් අවශ්‍ය වෙන්නේ? දැන් පුතේ අවිධිමත් සංනිවේදනය මම සරලව කියන්නම්. දැන් ඉස්සරහා මාතෘකාව තමයි අවිධිමත් සංනිවේදනය. අවිධිමත් සංනිවේදනය කියලා කියන්නේ පුතේ අපි ඔය එදිනෙදා කතා කියන්නේ ඕපදූප ගොසිප් ඒවත් එක්ක පුතේ ආයතනයකට යන්න බෑනේ. කටකතා යොදාගෙන යන්න බෑනේ. ඒතර කැලෑ පත්තර ගහලා තියනවද? ඔය කෙනෙක්ට අපහාස කරන්න ඉස්සර ගහනවා කැලෑ පත්තර. කැලෑ පත්තර යොදා ගන්න බෑනේ පුතේ ආයතනයකට. විධිමත් විදියකට. ඒක සාර්ථක නෑනේ. එහෙනම් පුතේ ආයතනයකට සංවිධානයකට නිශ්චිත දූරාවලියකට වැඩ කටයුතු කරන්න ප්‍රධානියෙක් ඉන්නවා. ඒ ප්‍රධානියාගේ ඉඳලා තමයි පුතේ එතකොට වැඩ කටයුතු ගලාගෙන යන්නේ. ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා. ඊට පස්සේ පල්ලෙහා තියෙන යෝජනා ඉහළට අරන් යන්න ඕනි. පල්ලෙහා කට්ටියගේ ඊට පස්සේ සම මට්ටමේ ඉන්න ඇත් එක්ක සාකච්ඡාවල් තියෙන්න ඕනි. ඔවුන් අතර විවිධ මත තියෙන්න පුළුවන්. ඒවා සාකච්ඡා කරන්න ඕනි. යෝජනා තියෙන්න පුළුවන්. ඒවා යෝජනා ඉදිරිපත් කරන්න ඕනි. මේ ඔක්කොම පුතේ එතකොට සිද්ධ වෙන්නේ ඔන්න විධිමත් විදියට. විධිමත් ආකාරයකට. අවිධිමත් ක්‍රමය කියලා මම දැන් කිව්වේ පුතේ ඔය කටකතා ඕපදූප කැලෑ පත්තර තනින් තන ඔය කණින් කොන කියන දේවල් ඒවා පුතේ ඔන්න අවිධිමත් විදියට යන ඒවා. ඒ විදියට බෑ පුතේ සංවිධානයක් ආයතනයක් ඉස්සරහට අරන් යන්න. ඒ නිසා තමයි මෙන්න මේ විධිමත් සංනිවේදනය අවශ්‍ය වුණේ. ඔන්න ඒ නිසා විධිමත් සංනිවේදනයේ මේ ආකෘති දැන ගැනීම ප්‍රයෝජනවත් වන්නේ යම් සංදේශයක් ග්‍රාහකයා වෙත ළඟා විය යුතු ආකාරයේ සැලසුම් කිරීමේදී එය ඔබටද පාසල තුල හා පෞද්ගලික ජීවිතයේ සංනිවේදන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදාගත හැකිය. ඔන්න පුතේ ඔන්න මේ විදිහට දැන් තේරෙනවනේ පාසලක් තුල කොහොමද විධිමත් සංනිවේදනය සිද්ධ වෙන්නේ කියලා. ඔන්න ওই විදිහට පුතේ අපිට ඕනම ආයතනයක අපගේ එදිනෙදා ජීවිතයේදී මෙන්න මේ විධිමත් සංනිවේදනය අපිට යොදා ගන්න පුළුවන්. විධිමත් සංනිවේදනයේ පුතේ තේරුම් නැති තැනක් තියෙනවද? නෑ සර්. තේරුණාද? ඒතර පුතේ මේ විධිමත් සංනිවේදනයේදී අපිට දැන් පේනවනේ මේ නිශ්චිත සංනිවේදකයෙක් ඉන්නවා. මේ විධිමත් සංනිවේදනයේ ලක්ෂණ පුතේ විධිමත්නේ. ඒ නිසා මේකට වග කියන්න. විධිමත් සංනිවේදනයේදී ඉහළ කළමනාකාරීත්වයක් ඉන්නවා. ඒ කියන්නේ නිශ්චිත සංනිවේදකයෙක් ඉන්නවා. දැන් කටකතාවකට ඕපදූපයකට නෑනේ. ඒක තේරෙයි පුතේ දැන් මේ අවිධිමත් සංනිවේදනයත් කරලා ඉවරුණාම ඔන්න පුතේ විධිමත් සංනිවේදනයේට එතකොට නිශ්චිත
sannivedakයෙක් ඉන්නවා. ඒතකොට දැන් අපි කතා කරපු මේ විධිමත් sannivedanaya නිශ්චිත දූරාවලියකට. ඒ කියන්නේ ඉහළ ඉඳලා පහළට sannivedanayak තියෙනවා, පහළ ඉඳලා ඉහළට sannivedanayak තියෙනවා, හරස් අතර sannivedanayak තියෙනවා. ක්‍රමවත් විදිහට තමයි ගොඩ නැගෙන්නේ. මේකෙදි පුතේ නිල මූද්‍රා, ලිපි ලේඛන, යෝජනා පෙට්ටි, දැන්වීම්, ශබ්ද විකාශන ඔන්න ඔය වගේ දේවල් පුතේ විධිමත් sannivedanayේදී යොදා ගන්නවා. ඔය තමයි විධිමත් sannivedanaya ලක්ෂණ. ඔන්න ඒක විධිමත්භාවයේ යුක්තයි. එතකොට විධිමත් sannivedanaya. ඊට පස්සේ ඔන්න එනවා ඊළඟට අවිධිමත් sannivedanaya. බලමු අවිධිමත් sannivedanaya මොකක්ද කියලා. යම් සංවිධානයක් තුල ක්‍රියාත්මක වෙන විධිමත් sannivedanයෙන් බැහැරව ඔන්න අපි මෙච්චරලා දැන් කතා කරේ විධිමත් විදිහට. ඒ කියන්නේ මේකට වග කියන අපි විධිමත් sannivedanයේදී වග කියපු පුද්ගලයෙක් sannivedakයෙක් ඉන්නවා. මොකක් හරි තැනකදී අවුලක් වුණොත් මොකක් හරි තැනකදී පුතේ ඒ ක්‍රියාව වැඩපිළිවෙලේ ප්‍රශ්නයක් වුණොත් හරියට අපිට තේරුම් ගන්න පුළුවන් කාගෙන්ද මේ ප්‍රශ්නේ ආවේ කියලා. කවුද ඒ ගැටලුව සිද්ධ කරේ කියලා විධිමත් sannivedanයේදී. මොකද ඒවා ලිඛිතව යන්නේ. ඊට පස්සේ ඒවට වග කියන්න කෙනෙක් ඉන්නවා. හැබැයි මෙන්න අවිධිමත් sannivedanයේදී කියනවා යම් සංවිධානයක් තුල ක්‍රියාත්මක වන විධිමත් sannivedanයෙන් බැහැරව සිදුවන සියලු තොරතුරු හෝමාරු කිරීම අවිධිමත් sannivedanයට අයත් වේ. එතකොට පුතේ ඔන්න මේ අවිධිමත් sannivedanයට කවුරුත් නැහැ වග කියන්න. කිසිම කෙනෙක් නැහැ. මේක සිද්ධ වෙන විදිය කොහොමද කියලා දන්නෙත් නැහැ සමහරක් වෙලාවට. කොතනින්ද ආරම්භ වුනේ? අවිධිමත් sannivedanය කොතනින්ද ආරම්භ වුනේ? කවුද ඉස්සලාම කේලමක් කිව්වේ? කවුද ආයතනයේ ඉන්න මේ ඇතුලේ වැඩ කරන කෙනෙක් ගැන කවුද ඕපදූපයක් කතා කරේ? ආරම්භක පුද්ගලයෙක් නැහැ. sannivedakයෙක් හඳුනගන්න බෑ. ඔන්න ඒ වගේ පුතේ. ඔන්න එතකොට කියනවා ඒට අයත් වන්නේ කටකතා, කේලාම්, ඕපාදූප ආදියයි. විධිමත් sannivedanයේ කොතරම් ශක්තිමත් වුවත් අවිධිමත් sannivedanයේ සිදුවීම වැළැක්විය නොහැකිය. ඇත්තනේ පුතේ. දැන් පුතාලා ඉස්කෝලේ ගියාට පස්සේ වැඩිපුරම ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ විධිමත් sannivedanaya, අවිධිමත් sannivedanaya. දැන් හිතන්නකෝ දැන් පුතාලා ඉස්කෝලේ ගිහිල්ලා ආයතනයක්නේ පාසල කියන්නේ ආයතනයක්. විධිමත් sannivedanaya සිද්ධ වෙන ස්ථානයක්. ඒ වුණාට ඕකේ ඇතුලේ අවිධිමත් sannivedana අවස්ථා කොච්චර තියෙනවද? දැන් ඕන් එක ගුරුවරියක් ඇඳලා ඉන්න ඇඳුම මේ සාරියක් ගැන හිතන්නකෝ. ඔන්න ඔය සාරිය ගැන කියනවා එක එකන කතා වෙනවා දැන්. ඒක හෙන ලස්සනයි. අර මල් ටික හරි ලස්සනයි නේද? ඒ කට්ටිය එකට එකතු වෙලා කතා කරන්නේ. ඒ සාරිය හරි ලස්සනයි. අර සාරිය නම් කැතයි. අර මැඩම් ඇඳලා තියෙන සාරිය එච්චර ලස්සන නෑ. ඊට පස්සේ ගෑල් ළමෙක් නම් අපෝ බලන්නකෝ අර ළමයා ඇඳලා තියෙන ඒ ගවුමේ කොට. ඒ ගවුම කොටයි නේද? ඕක විධිමත් නෑනේ පුතේ ඔය කතාව. අවිධිමත්නේ. හැබැයි පාසල ඇතුලේ විධිමත් sannivedanayak තියෙනවනේ. ඒක විධිමත් දූරාවලියක් යටතේ විදුහල්පතිවරයා පාලනය කරනවා. නිල ලේඛන, දැන්වීම් පුවරු මේ දේවල් පාවිච්චි කරන ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරනවා. විධිමත් ආයතනයක් වුණත් අර වගේ දේවලුත් වෙනවනේ පුතේ. ගුරුවරු අතර දැන් උදේ ඇඳගෙන එන සාරියක් ගැන ගුරුවරු අතර කතා කරන්නේ නැද්ද? ගුරුවරු කතා කරනවා. අනේ අද ඔන්න දැන් ඉනවා ටීචර් කෙනෙක්, සිංහල ටීචර්, ඉංග්‍රීසි ටීචර් ඉන්නවා. ඔන්න ඉංග්‍රීසි ටීචර් හොඳ ලස්සන සාරියක් ඇඳලා ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න සිංහල ටීචර්යි ඔය කට්ටියක් එකට එකතු වෙලා තව ඉන්න සයන්ස් උගන්නන ඒ ටීචර්ස්ලායි ඔය ඉන්න කට්ටිය යන අනේ මෙයාගේ මේ සාරිය කොච්චර ලස්සනද? මේක කොහෙන්ද ගත්තේ? ඔය කඩේ කීයද? කීයක් වගේ වෙනවද? අවිධිමත් sannivedanaye පුතේ. ඒක විධිමත් සිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. ඒක පුතේ මොන සංවිධානයේ කොයි ආයතනයක වුණත් විධිමත් sannivedanayak සිද්ධ වුණත් අවිධිමත් sannivedanaye පාලනය කරන්න බෑක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඔන්න ඒ නිසා විධිමත් sannivedanaye කොතරම් ශක්තිමත් වුවත් අවිධිමත් sannivedanaye සිදුවීම වැළැක්විය නොහැකිය. අවිධිමත් sannivedanaye සඳහා බලධාරියෙකු නැත. ඔන්න දැන් විධිමත් sannivedanayeදී sannivedakයෙක් හිටියා. බලධාරියෙක් වග කියන පුද්ගලයෙක් හිටියා. ඕනම ආයතනයක විධිමත් sannivedanayeදී වග කියන පුද්ගලයෙක් ඉන්නවා. මං ඒක කරේ නෑ කියලා, මං දන්නේ නෑ කියලා අත්පිය දාගන්න බෑ. අංශ ප්‍රධානීන්ට දෙන දේවල්, ඒ දේවල් එයාලා බලා ගන්න ඕනේ. නියෝජ්‍ය විදුහල්පතිට ලබා දෙන ලේඛනයක් වේවා, උපදෙස් වේවා. ඒ දේවල් පුතේ එයාලා ඒ දේවල් කරන්න බැඳිලා ඉන්නවා. නමුත්
අවිධිමත් සංවේදනය සඳහා බලධාරියෙකු නැත. නමුත් විධිමත් සංවේදනයට වඩා වේගයෙන් පැතිරේ. ඇත්තනේ පුතේ. ඕපදූපයක් කටකතාවක්. ඔය ගෑන් ළමයෙක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් හරි. ඔය ගෑන් ළමයි ඉස්කෝලේ ඇතුලේ එහෙමනේ. දැන් කාගේ හරි ඕපදූපයක් කියනවා කාට හරි. කියන්නේ හොඳම යාළුවට වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක්. තව කාගේ හරි කෙනෙක් ගැන. එයා පුතේ 1000කට විතර ඒක කියලා. බලන්න ගියාම මුළු පන්තියේ මේ දේ දන්නවා. කේලමක් හරි ඕපදූපයක් හරි. ඔන්න ඒ විදිහට. නමුත් විධිමත් සංවේදනයට වඩා වේගෙන් පැතිරේ. එසේම අවිධිමත් සංවේදනය ආරම්භ වන්නේ කොතනින්දයි කිව නොහැකිය. ඔන්න පුතේ අවිධිමත් සංවේදනය ආරම්භ වෙන තැනක් කියන්නත් බෑ. කවුද කිව්වේ කියලා හැම තේරුම් ගන්න බෑ. දැන් විධිමත් සංවේදනය ප්‍රශ්නයක් නැහැ. නියෝජ්‍ය විදුහල්පති අංශ භාර වලට දුන්නා නම් ඊට පස්සේ දැන් ඔක ආයතනයේ වුණත් එහෙමයි. ආයතන ප්‍රධානීන් ඉන්නවා. ඊට පස්සේ සහායක අංශ ටික සහායාංශ ටික වෙනම තියෙනවා. ඒතොර ඒ අනුවනේ පුතේ ඒවා නියාමනය වෙනවනේ ආයතන. ඒක ක්‍රියාපටිපාටියකට පිළිවෙලකට නීති රීති රාමුවකට ආචාර ධර්ම පද්ධතියකට ඒ විදිහට තමයි යන්නේ. ආයතනයක් වේවා, රූපවාහිනී ආයතනයක් වේවා, පාසලක් වේවා, රෝහලක් වේවා ඒවා. නමුත් දැන් මේ අවිධිමත් සංවේදනයේට ඔන්න ආරම්භ වන්නේ කොතනින්දයි කිව නොහැකිය. අවිධිමත් සංවේදනයේ ඕපදූපේ කිව්වේ කොතනින්ද කියලා දන්නේ නැහැ. කේලම කිව්වේ කවුද කියලා දන්නේ නැහැ. මුලින් පැතිරෙන්නට පටන් ගන්න අවිධිමත් ආරංචිය කෙමෙන් වෙනස් වීමට හා විකෘති වීමට භාජනය වීම අනිවාර්යෙන් සිදුවේ. එතකොට පුතේ පොඩි කාලේ කරලා තියෙනවාද? පොඩි කාලේ කියලා කියන්නේ ඔය තරුණ කාලෙත් කරනවා. ඔය සමහරක් ඔය ළමා සමාජ එතකොට ඔය එක එක ක්‍රියාකාරකම් කරන ආයතන එහෙම තියෙනවනේ. ඔය මොනවද කියන්නේ? ඒවට පෞරුෂ සංවර්ධන ආයතන ඊට පස්සේ ඔය කඳවුරු ඔන්න ඕවට ගියාට පස්සේ දැකලා තියෙනවද පුතේ? අර කට්ටිය ඒකේ ඉන්න ප්‍රජාව, ඒ කියන්නේ පිරිස පෝලිමකට තියලා මෙහෙම පෝලිමකට මෙහෙම පෙළ ගස්සලා ඉස්සරහා ඉන්න කෙනාගේ දැන් ඉස්සරහම ඉන්නවනේ කෙනෙක්. ඔන්න මේ මගේ පිටිපස්සේ ඉන්නවා තව විශාල පිරිසක්. පෝලිමක් ඉන්නවා. ඊට පස්සේ මම මෙතන ඉඳලා මෙයාගේ කනට කරලා කියනවා මෙයාගේ මේ පැත්තේ ඉන්න කෙනාගේ කනට කරලා කියනවා මොකක් හරි දෙයක්. ඕක පුතේ ඔහොම දැන් මං කියපු දේ මං ඉස්සලාම කියපු දේ යවනවා ඔහොම පස්සෙන් පස්සට. ඒතර පුතේ මං කියපු දේ නෙවෙයි අවසානයේදී ගිහිල්ලා තියෙන්නේ. අර කෙලවරේම කෙනා කියන්නේ වෙනම එකක්. ඒක දැකලා ඇති ඔය වීඩියෝ වල හැම අදටත් තියෙනවා. සමාජ මාධ්‍ය එහෙම. මම කියපු දේ නෙවෙයි කටකතාවල ස්වරූපය. මම මෙයාගේ කනට කරලා කියපු දේ නෙවෙයි අවසානයේදී එහා කෙලවරේ කෙනා කියන්නේ. ඊට වෙනස්ම ස්වරූපයක්. අර අංග චලන එහෙම දැකලා ඇති. මොකක් හරි දෙයක් මෙහෙම නටලා පෙන්නනවා ඉස්සරහම ඉන්න කෙනාට. ඊට පස්සේ පිටිපස්සෙ ඉන්න කෙනා මේ පස්සට මේ අංග චලනය අරයි යනවා. නමුත් අර කෙලවරේම ඉන්න එක්කන ආපහු ඉස්සරහට ඇවිල්ලා කරන්නේ අර මේ පොලිමේ ඉස්සරලාම හිටපු කෙනාගේ දේ නෙමෙයි. වෙනස්. අන්න ඔය වගේ තමයි. එතකොට මේ අවිධිමත් සංනිවේදනය මුලින් පැතිරෙන්නට පටන් ගන්නා අවිධිමත් ආරංචිය කෙමෙන් වෙනස් වීමට හා විකෘති වීමට භාජනය වීම අනිවාර්යෙන්ම සිදුවේ. ඔන්න පුතේ එතකොට විධිමත් සංනිවේදනයේ ගොඩ නැගෙන්නේ කිසියම් ක්‍රියාපටිපාටියකට, රාමුවකට, නීති රීති පද්ධතියකට, ක්‍රියාවලියකට, ආචාර ධර්ම පද්ධතියකට අනුව. නමුත් අවිධිමත් සංනිවේදනය එහෙම බැහැරයි. නීති රීතියක් ආචාර ධර්මවත් කිසිම දෙයක් නැහැ. ගොඩක් වෙලාවට ඔය සමාජීය සම්බන්ධකම්, යාළු මිත්‍ර සම්බන්ධකම් ඔන්න ඔය දේවල් එක තමයි මේ අවිධිමත් සංනිවේදනය ගොඩ නැගෙන්නේ. මේකෙදි පුතේ අවිධිමත් සංනිවේදනයේදී එතකොට කිසිදු රීතියක් නැහැ. නීති රීතියක් අදාළ වෙන්නේ නැහැ. බලන්න එතකොට අවිධිමත් සංවේදන ආකෘති. අවිධිමත් සංවේදනයේ තේරුණාද පුතේ එතකොට? දැන් අවිධිමත් සංවේදනය ගැන කතා කරනකොට ඔන්න විධිමත් සංවේදනය කිව්වේ මොකක්ද කියන එක ගැන තේරෙන්න ඕන. ඔව් සර්. හරි. එතකොට අවිධිමත් සංවේදන ආකෘති තියෙනවා ඕන්න. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා විධිමත් සංවේදන ආකෘති.
ඔන්න දැන් කතා කරනවා අවිධිමත් සංවේදන ආකෘති. මේ පුතේ අර ටුට්ටක් විශේෂ කරලා තිබ්බට මේ අපි එදිනෙදා දකින දේවල් තමයි මේ මාතෘකාවල තියෙන්නේ. හරියට මොලේ කල්පනා කරලා කියවුවා නම් තේරුම් ගත්තා නම් මේ කියන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට පුතේ ඔන්න විධිමත් සංවේදනයේ සිද්ධ වෙන්නේ විධිමත්ව. දැන් අර ඉස්කෝලේ නිවාඩු දෙනවා කියලා කිව්වත් ඒක පුතේ විධිමත් ආකාරයට සිද්ධ වුනේ ක්‍රියාපටිපාටියකට අනුවනේ. ඊට පස්සේ උත්සවයක් ගන්නවා කියලා කිව්වත් අන්න විධිමත් ක්‍රියාපටිපාටියකට අනුව සිද්ධ වුනේ. හැබැයි අර අවිධිමත් සංවේදනයේදී හෙට ඉස්කෝලේ නිවාඩුලු කියලා අර යන්නේ කටකතාවක් විදිහට පැතිරිලා හෙට ඉස්කෝලේ නිවාඩුලු. ඔන්න ඒවා අවිධිමත් සංවේදනය තුර. ඒක විධිමත් රටාවක් නැහැ. අවිධිමත් සංවේදනයේ සිදුවන්නේ විධිමත් සංවේදනයේ අඩුපාඩු හා හිඩැස් පාදක කරගෙනය. ඔන්න ඒතර ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ අවිධිමත් සංවේදනයේ හරියට සිද්ධ වුනේ නැත්තම් මේ විධිමත් සංවේදනය හරියට සිද්ධ වුනේ නැත්තම් අවිධිමත් සංවේදනය ඉස්සර වෙන්න පුළුවන්. දැන් හරියට විදුහල්පතිතුමා විසින් විධිමත් විදිහට නිවාඩු දිනය ගුරුවරුන්ට අංශ ප්‍රධාන ගුරුවරුන්ට ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමාට නියෝජ්‍ය විදුහල්පතිවරයාට හරියට පුතේ නිවාඩු දවස දැනුම් දුන්නේ නැත්නම් ඔන්න එතකොට ගොඩ නැගින්නේ ඔය කොහෙන් හරි ආපු කටකතාවක්නේ. ඉස්කෝලේ පුරාම පැතිලෙනවා කටකතාවක්. ඔන්න අද හෙට ඉස්කෝලේ නිවාඩු දෙනවලු මේ මොකක් හරි ওই විශේෂ උත්සවයක් තියෙනවා. ඔන්න හෙට විශේෂ උත්සවයක්ලු. අරක නිල වශයෙන් විදුහල්පතිතුමා හරි කවුරු හරි මේ විධිමත් විදිහට ඒක ප්‍රකාශ කළා ඒක ලිඛිත ලේඛනයක් විදිහට දීලා නැත්තම් ඕවා පුතේ ඉන්නේ කටකතා විදිහටනේ. ඔය කිව්වලු ඔන්න හෙට නිවාඩුලු. ඔන්න මේ ලබන සතියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ තියෙනවලු. ඊට පස්සේ ලබන මාසේ ඔන්න මේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තියෙනවලු. ඔන්න ওই විදිහට පුතේ. එතකොට නිල ස්වභාවයක් නැතුව ඔන්න අවිධිමත් සංවේදනය තමයි ඉස්සර වෙන්න හදන්නේ. එතකොට ඔන්න විධිමත් සංවේදනයේ හිඩසක් මතු වුණ ගමන් මතු වෙන්න ගන්නවා අවිධිමත් සංවේදනය. එතකොට පුතේ මේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බෑ. එම නිසා මේ අවිධිමත් සංවේදනය ක්‍රියාත්මක වෙනවා සාමාන්‍ය මට්ටමින් හරි ඕනෑම සංවිධානයක ඕනෑම ආයතනයක. නිකන් හරි ඕපදූප කතා කරනවානේ පුතේ. ඉස්කෝලේ ඇතුලේදී. එතකොට බැංකුවක් ගත්තත් බැංකුවේ නිලධාරියමුත් එහෙමනේ. බැංකුවක වැඩ කරත් පුතේ මොනවා හරි දෙයක් ගැන කතා කරනවානේ යාලා. ඒතර අපිට 100%ක්ම මේ අවිධිමත් සංවේදනය කියන එක නවත්තන්න බෑ. විධිමත් සංවේදනය කොච්චර දුරට කරන්න කියන්නේ විධිමත් සංවේදනයේ 100%ක් සාර්ථක කරත් අවිධිමත් මේ සංවේදනයේ 100%ක් කරන්න බෑ. ඒක පුතේ සිද්ධ වෙනවා. ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. විධිමත් හා අවිධිමත් සංවේදන නිපුණතා. බලන්න. විධිමත් හා අවිධිමත් සංවේදන නිපුණතා. විධිමත් අවිධිමත් සංවේදන නිපුණතා කියලා කියන්නේ හැකියාවන් කුසලතාවයන් ඔය වගේ දේවල් ඔය සමාන පද පුතේ නිපුණතා කියන එකට හැකියාවන් කුසලතාවයන් වෙන්න පුළුවන්. බලමු මේක කියලා. ඔබ විධිමත් සංවේදනයේ පිළිබඳව එක් ආකාරයකිනුත් අවිධිමත් සංවේදනයේ පිළිබඳව තවත් ආකාරයකිනුත් නිපුණතා සංවර්ධනය කර ගැනීම පිළිබඳව කල්පනා කළ යුතුය. එතකොට පුතේ අපි විධිමත් සංවේදනය කොහොමද වෙන්නේ? ඒකේ නිල ස්වභාවයන් කොහොමද? විධිමත් ආකාරයට විධිමත් ලේඛනයක් සකස් කරගන්නේ කොහොමද? විධිමත් සංවේදන කතන සංවේදනයක් කොහොමද කරන්නේ විධිමත් ආකාරයට? එතකොට අවිධිමත් සංවේදනය කොහොමද ගොඩ නැගෙන්නේ? අවිධිමත් සංවේදනයේ අයහපත් ප්‍රතිඵල මොනවාද? අවිධිමත් සංවේදනය කොහොමද කොයි විදියටද බලපාන්නේ? අවිධිමත් සංවේදනයේ හේතුවෙන් ආයතනයක ගැටලු කොහොමද ඇති වෙන්නේ? එතකොට විධිමත් සංවේදනය තුලින් ආයතනයක් කොහොමද සාර්ථකත්වයේ කරාගේ අරන් යන්නේ කියලා පුතේ ඔන්න ඒ අණුව විධිමත් සංවේදනය හා අවිධිමත් සංවේදනයට අණුව තමයි මේක නිපුණතා සංවර්ධනය කරගන්න ඕනි. මෙහිදී පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු විය යුතුය. විධිමත් සංවේදනය සමාජ අවශ්‍යතාවක් වන අතර විධිමත් සංවේදනය පුතේ සමාජ අවශ්‍යතාවක්. ඇයි? ආයතනයක පැවැත්මට පුතේ විධිමත් සංවේදනයක් නැතුව යන්න බෑනේ. ආයතනයක කළමනාකාරීත්වයේ ඉඳලා පහළ ඉන්න සමාජිකයා දක්වාම පුතේ විධිමත්ව තමයි ගොඩ නැගෙන්න ඕන. ආයතනයකට සේවකයෙක් ගන්නත්
විධිමත් සංවේදන රටාවක් නේ තියෙන්නේ. විධිමත් ක්‍රමවේදයක් නේ. ආයතනයකින් හැමදේම පුතේ වැටුප් වර්ධක ඉල්ලන්නද, ඒකට වැටුප් වැඩි කිරීම ලබා දෙන්නද, ඊට පස්සේ ඕනම දෙයකට පුතේ අපිට විධිමත් සංවේදනය තමයි යොදා ගන්න වෙන්නේ. ඔය අතරේ අවිධිමත් සංවේදනයක් තියෙනවා. එතකොට විධිමත් සංවේදන සමාජ අවස්ථාවක අතර එහිදී ඔබ කල්පනා කළ යුත්තේ සංවේදකය අවශ්‍යයි. එතකොට අපි පුතේ ඔන්න විධිමත් සංවේදනයේදී අපි දැනගන්න ඕන අපේ තියෙන දේවල් විධිමත්ව කරන්න. ඒ කියන්නේ අපිට පුතේ මොනවා හරි දැන් අපි වැඩ කරන ආයතනයක වුණත් අපිට පඩි වැඩි කරගන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් නේ. අපිට ලිඛිතව ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒතර අපි සංනිවේදකයෙක් විදිහට අපි ලිඛිතව ඒක යොමු කරන්න ඕනේ විධිමත් ආකාරයට. එහෙම නැතුව නිකන් කට කතා කියලා ඒක පතුරවලා එහෙම හරියන්නේ නැහැනේ. අපේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් තියෙනවා නම් අපි ඒක විධිමත් විදිහට ඒක ඉහළට දන්වන්න ඕනේ. පහළ ඉඳලා ඉහළට. ඒතර ඉහළ ඉඳලත් එහෙමයි. වැටුප් වර්ධක ලබා දෙනවා නම් ඔන්න ඒක ලිඛිතව ලබා දෙනවා. ETF EPF වැඩි කරනවා ලිඛිතව ලබා දෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ දේවල් ඔන්න ඒ දේවල් සපයනවා. ඔන්න ওই විදිහට පුතේ විධිමත් ආකාරයට සිද්ධ වෙනවා. එතකොට එහිදී ඔබ කල්පනා කළ යුත්තේ සංනිවේදකයා වශයෙන්. ඒතර සංනිවේදකයානේ පුතේ විධිමත් සංනිවේදනය සිද්ධ කරන්නේ පුතේ එතන ප්‍රධානියා වෙන්නේ සංනිවේදකයානේ. එතකොට අපි සංනිවේදකයා විදිහට ආයතනයේ පුතේ පහළ මට්ටමේ හිටියත් ඉහළ මට්ටමේ හිටියත් අපි පුතේ විධිමත් සංනිවේදනය කරන්න ඕනනේ. එතකොට අපි ඔන්න සංනිවේදකයා විදිහට ඔන්න විධිමත් සංනිවේදනය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. එනම් සංනිවේදනය සැලසුම් කර ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඔන්න එතකොට අපි විධිමත් සංනිවේදනය ගැන අවධානය යොමු කරන්න ඕන. අවිධිමත් සංනිවේදනයේද සමාජ අවශ්‍යතාවක් වුවත් ඒතර පුතේ අවිධිමත් සංවේදනයත් ඔන්න සමාජ අවශ්‍යතාවක් කියලා කියනවා. වුවත් එයට අයත් වන කටකතා, කේලම්, ඕපදූප ආදිය සමාජයට අහිතකර ලෙස බලපාන නිසා එහිදී ඔබ කල්පනා කළ යුත්තේ අවිධිමත් සංවේදනයේ සැලසුම් කර ක්‍රියාත්මක කරන සංනිවේදකයා වශයෙන් නොව ඔන්න අපි විධිමත් සංනිවේදනයේ සැලසුම් කරන සංවේදකයෙක් විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. කියන්නේ විධිමත් සංවේදනය කොහොමද කරන්නේ කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අපි විධිමත් සංවේදනයේ යෙදෙන්න ඕන. නමුත් මෙතන කියනවා අවිධිමත් සංවේදනයේදී එහිදී ඔබ කල්පනා කළ යුත්තේ අවිධිමත් සංවේදනයේ සැලසුම් කර ක්‍රියාත්මක කරන ග්‍රාහක සංවේදකයා වශයෙන් නොව එයින් ලැබෙන සංදේශ ග්‍රහණය කර ගන්නා ග්‍රාහකයා වශයෙන්. හැබැයි පුතේ කාගේ හරි ගැන වැරද්දක් කාගේ හරි ගැන මොකක් හරි ඕපදූපයක් දැන් ඔය ඉස්සර තිබ්බනේ කැලෑපත්‍ර කියලා එහෙම. ඉස්සර කැලෑපත්‍ර ගහනවා පුතේ ගමෙන් කවුරු හරි කොන් කරන්න ඕන නම්. ඒ කියන්නේ ගමෙන් කවුරු හරි කෙනෙක්ව අර ගමේ පහත් තත්ත්වයට පත් කරන්න. ඔය ඉස්සර පුතේ තියෙනවනේ පැනලා යන දේවල් එහෙම. ඔය පැනලා ගියාට පස්සේ එහෙම ඔන්න පුතේ ගහනවා කැලෑපත්‍රයක්. ඒ පැනලා ගියපු ජෝඩුවට හරි ඒ යන තරුණ තරුණියෝ දෙන්නා ඉන්නවනේ. ඔන්න ඒ දෙන්නව කොන් කරන්න ගහනවා කැලෑපත්‍රයක්. එතකොට පුතේ මේ කැලෑපත්‍රෙන් ඒ කැලෑපත්‍ර ගහන කට්ටියගේ අභිප්‍රාය තමයි අර එයාලගේ ඒ තරුණ ජෝඩුවව ගමෙන් කොන් කරන එක. ඒ වුණාට පුතේ අපි හොඳට හිතන්න ඕනි අපි එතකොට අපි ග්‍රාහකයෝනේ. කවුරු හරි සංවේදකයෙක් කැලෑපත්‍රේ ගහන්න නැති. මොකද ඒ කැලෑපත්‍රේ ගහපු කෙනා එතකොට සංවේදකයානේ. හැබැයි ග්‍රාහකයෙක් විදිහට අපි තේරුම් ගන්න ඕනි මේක එහෙම මේ එකක් විදිහට තේරුම් ගන්න හොඳ නැහැ. ඒක පුතේ අපි ධනාත්මකව දෙයක් කල්පනා කරන්න ඕනේ. අපේ බුද්ධියෙන් හිතලා. අපි කවුරුවත් කියන දෙයක්, ඕපදූපයක්, කටකතාවක්, ඒ දේවල් විශ්වාස කරන්න හොඳ නැහැ. අපිට පුතේ බුද්ධිය තියෙනවනේ. අපිට මොලේ තියෙනවනේ. ඒකට අපි වැඩ කරන්න ඕන ඔන්න ඔය මොලේ පාවිච්චි කරලා. එතකොට අපිට තේරෙනවා අපි විධිමත් විදියට තමයි සංවේදනය කියන්නේ. අපි විධිමත් විදිය අවිධිමත් විදියට සංවේදනය කරනවා. නමුත් අපි දැනගන්න ඕනි මේ අවිධිමත් විදියට සංවේදනය කරනකොට අපි අර අවිධිමත් සංවේදනය නිර්මාණය කරලා ඒක ප්‍රචාරය කරන කෙනෙක් විදියට නෙමෙයි. අපි දැනගන්න ඕනි ඒක ග්‍රහණය කරගෙන හරියට අවබෝධ කරගන්න පුද්ගලයෙක් විදියට. ඔන්න එතකොට පුතේ සමාජය තුල ප්‍රශ්න ආයතනයක් තුල ප්‍රශ්න නැති වෙලා යනවා. නැත්නම් එහෙම නැත්නම් නැති වෙලා යන්නේ නැහැ පුතේ. පාලනය කරන්න තමයි පුළුවන්නේ. මොකද ආයතනයක් සමාජයක් තුල කොයිතරම් දුරට විධිමත් සංවේදනය ක්‍රියාත්මක වුණත් අවිධිමත් සංවේදනය පුතේ 100%ක්ම
නැති කරන්න බෑ. ඒ කියන්නේ 100ට බිඳුවක් වෙන්න නැති කරලා දාන්න බෑ. ඊට පස්සේ කියනවා මේ අනුව විධිමත් සංවේදනයේදී ඔබ දක්ෂ සංවේදකයෙකු විය යුතු අතර අවිධිමත් සංනිවේදනයේදී ඔබ බුද්ධිමත් ග්‍රාහකයෙකු විය යුතුය. එතකොට පුතේ ඔන්න අපි විධිමත් සංනිවේදනයේදී අපි සංනිවේදන සංදේශ අපි සංනිවේදන සංදේශ නිර්මාණය කරන පුද්ගලයෝ විදියට විධිමත් සංවේදනයට අනුව විධිමත් ආකෘතියකට ඒ කියන්නේ විධිමත් රටාවකට විධිමත් ක්‍රියාපටිපාටියකට විධිමත් වැඩපිළිවෙලකට විධිමත් ආයතනික රටාවකට විධිමත් ආචාර ධර්ම පද්ධතියකට නීති රීති රාම පද්ධතියකට අපි විධිමත්ව සංවේදනය කරනකොට පුතේ අපි සංනිවේදකයෙක් විදිහට ඔන්න විධිමත් ආකාරයෙන් මේ විධිමත් සංවේදනයේ යෙදෙන්න ඕනි. අපි අවිධිමත් සංවේදනය අපි ලබා ගද්දී අපි ඒකදී සංදේශ නිර්මාණකරුවෙක් විදිහට ඉන්න හොඳ නැහැ. අවිධිමත් සංවේදනයේදී අපි සංදේශ නිර්මාණකරුවෙක් වෙන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපි ඒ අවිධිමත් ඕපදූපයක් හරි කටකතාවක් හරි මොකක් හරි ක්‍රමයකින් අපිට එන සංදේශය නිවැරදි ග්‍රහණය කරගන්න පුළුවන් බුද්ධිමත් ග්‍රාහකෙක් වෙන්න ඕනි. ඔන්න ওই ටික තමයි කියන්නේ. එතකොට පුතේ